හැමෝම දන්නවනේ පහුගිය අවුරුදු දෙක තුනක කාලය ඇතුලේ ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට මොකද වුනේ කියලා. කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ හැම දෙයක්ම නොහිතපු ගණන් වලින් ගණන් ගිය හින්දා පුංචිම ඉදිකිරීමේ ඉඳලා මහා පරිමාණ ඉදිකිරීම වෙනකල් අතරමඟ නවත්තලා දාන්න සිද්ධ වුණා. මේකෙන් බඩේ පාර වැදුනේ ගමේ නගරේ ඉන්න බාසුන් හැරට විතරක් නෙවෙයි. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කප් ගහපු ලොකු කම්පැනි ගොඩකටත් මේකෙන් නන්නත්තර වෙන්නම ෂොට් එක වැදුනා. ඒ අතරේ මාගා, තන්කෙන්, නවලෝක, නෙම්, සුඩාවේ මේ වගේ නම ගිය කම්පැනි ගොඩක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයිනේ රජයේ ව්‍යාපෘති හැම එකක්ම වගේ නවත්තපු හින්දා රජයෙන් එන ටෙන්ඩර් ටිකත් මේ කම්පැනි වලට නැතුව ගියානේ. කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ලොකු අයලා ගොඩකට මේ විදිහට බඩේ පාර වදිද්දී සුපිරියට හිතලා සුපිරි ගේමක් ගහලා මේ ෆීල්ඩ් එකේ ගොඩ ගියපු සුපිරි වැඩකාරයෙක් ඉන්නවා. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ලොකු අයලා බිමට මහන්සි වෙද්දී මේ සෙක්ටර් එකේ කප් එක ගහපු එයා තමයි ඇක්සස් ඉන්ජිනියරින් PLC කියන්නේ. මොන අභියෝග ආවත් 2015 ඉඳන් 2025 වෙනකල් අවුරුදු 10 පුරාම එක අවුරුද්දක්වත් පාඩු ලබන්නේ නැතුව මේගොල්ලෝ මේ ගේම් එක ලස්සනට ප්ලේ කරන් යනවා. ඇක්සස්ලා ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් මහා මාර්ග, අධිවේගී මාර්ග, පාලම්, ගුවන් පාලම්, වරාය, ගුවන් තොටුපළවල්, ජල පවිත්‍රාගාර ඉදි කරන්න වගේම සමුද්‍ර කටයුතු වලට බල ශක්ති ක්ෂේත්‍රයට, සංනිවේදන ක්ෂේත්‍රයටත් ලොකුවටම සපෝට් එක දීලා තියෙන්නේ. ඒ වගේමයි ලෝකේ බහලුම් කල්පනාකරණය කරන දොඹකර නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙක් වෙච්ච ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් කියන සමාගමේ 30ක කොටස් හිමිකාරීත්වයක් තියෙන්නේ ඇක්සස් ඉන්ජිනියරින් PLC සමාගමට. ඒ විතරක් නෙවෙයි ලංකාවටයි මාලදිවයිනටයි ඉසුසු වාහන බෙදා හැරීමේ නියෝජිතය වෙන්නේ මෙයාළමයි. ලෝකේ සුපිරි වාහන බ්‍රෑන්ඩ් දෙකක් වෙන ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් වාහන ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් නියෝජිතය වෙන්නේ ඇක්සස් ඉන්ජිනියරින් PLC සමාගම. එක ක්ෂේත්‍රයකට සීමා වෙන්නේ නැතුව හැම අංශයකටම විහිදෙන විදිහට බිස්නස් එක පුළුල් කරලා ආයෝජනය විවිධාංගීකරණය කරපු ඇක්සස් ඉන්ජිනියරින් PLC සමාගම අද වෙද්දී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුපිරිම සමාගමක් බවට පත් වෙලා තියෙන්නේ. 2001 දී පටන් අරන් අද මේ තැන වෙනකල් ඇක්සස්ලට එන්න පුළුවන් උනේ තීක්ෂණ බුද්ධියකින් තීරණ ගත්තු එක සුපිරි දක්ෂයෙකුගේ සුපිරි දැක්ම නිසා. ඇක්සස් ලංකාවම දන්න ව්‍යාපාරයක් බවට පත් කරපු ඒ සුපිරි චරිතය තමයි තුමාල් පෙරේරා කියලා කියන්නේ.